මහාමේරු පර්වතය. ඔයා බුදුදහම පිළිබඳව ගැඹුරින් හදාරන කෙනෙක් නම් ඔයාට අනිවාර්යෙන්ම මහාමේරු පර්වතය ගැන අහන්න ලැබිලා තියෙන්න ඕනි. ඉතින් මහාමේරු පර්වතය ගැන බොහෝ සූත්‍රවල සඳහන් කරලා තියෙනවා. ඒ වගේම සප්ත සූර්යෝත්ගමන සූත්‍රයේ මහාමේරු පර්වතය ගැන බොහෝ කරුණු සඳහන් වෙනවා. පෘථුවියේ මහා සාගරයේ සිට යොදුන් 84000ක් පහළටත් යොදුන් 84000ක් ඉහළටත් මේ මහාමේරු පර්වතය පිහිටලා තියෙනවා. ඉතින් මේ මහාමේරු පර්වතය සාමාන්‍ය කෙනෙකුගේ පියවි ඇසට දැක බලා ගන්න ලැබෙන්නේ නැහැ. මහාමේරු පර්වතය බුදුරජාණන් වහන්සේට, රහතන් වහන්සේලාට, මාර්ගඵලලාභී උතුමන්ට, අභිඥාලාභීන්ට දැක ගැනීමට හැකියාව තියෙනවා. සාමාන්‍ය මිනිසෙකුට මහාමේරු පර්වතය දැක ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. පෘථුවිය මත වාසය කරන මිනිසුන් තුල රාග, ද්වේෂ, මෝහ කියන අකුසල මූලධර්ම වැඩි යාම නිසා මිනිසුන් අවිචාරමත් සමාජයකට හැඩගැහෙනවා. මෙන්න මේ හේතුව නිසා පෘථුවියට අවුරුදු 100,000 ගාණක් යනකම් වර්ෂාව ලැබෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ කාලය වන විට මහාමේරු පර්වතය දැක ගන්නට ලැබෙනවා කියලා බුදුදහමේ සඳහන් වෙනවා. එය හේතුඵලවාදයට අනුව බලන කල අවුරුදු 100,000ක් යනකම් වර්ෂාව පෘථුවියට නොලැබීම නිසා හිමාලය ආශ්‍රිතව මහාමේරු පර්වතය වසාගෙන පවතින හිමතට්ටු දියවී යාම නිසා මහාමේරු පර්වතය පේන්න ගන්නවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ඉන්දියාවේ පිහිටලා තියෙන පංචමහා බිල්, ඒ වගේම ගංගා, යමුනා, අචිරවති, මහි, සරබූ කියන ප්‍රධාන ගංගාවන් ආරම්භ වෙන්නේ මහාමේරු පර්වතයෙන් කියලා දක්වලා තියෙනවා. නමුත් ඉන්දියානුවන්ට මේ වනතෙක් එම ගංගා පහේ මූලාරම්භය හඳුනා ගැනීමට නොහැකි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මෙම ගංගාවන් ආරම්භ වන ප්‍රදේශ හිමින් වැසී යාම නිසා ඔවුන්ට මේ වනතෙක් මහාමේරු පර්වතය කොයි ඉසව්වේ පිහිටලා තියෙනවාද කියලා හොයා ගැනීමට අපහසු වෙලා තියෙනවා. මිනිසුන්ගේ අකුසල මූලධර්මයන් වැඩි යාම නිසා මිනිසාට මෙම පෘථුවිය තුල වාසය කිරීමට නොහැකි තත්ත්වයක් උදා වෙනවා. ඒකට හේතුව තමයි පවතින සූර්යයාට අමතරව තවත් සූර්යයෙක් මෙම පෘථුවියට එකතු වෙන බව දක්වලා තියෙනවා. මේ කාලය වන විට කෙමෙන් මහාමේරු පර්වතය වටා තියෙන හිම දියවීමට පටන් ගන්නවා. ඒ වගේම තමයි ගොඩබිම් මහා සාගරයෙන් වැසී තිබුණත් ක්‍රමක්‍රමයෙන් මහා සාගරය සිඳීමට පටන් ගන්න අවස්ථාවක් කියලා මේ අවස්ථාව පෙන්ලා දෙන්න පුළුවන්. මෙහෙම තවත් වසර 100,000ක් යන විට අහසේ තුන්වන ඉර පායනවා කියලා මේ සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ කාලය වන විට මිනිසුන් මේ ලෝකයෙන් තුරන් වෙලා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒකට හේතුව තමයි මිනිසුන්ට දරා ගැනීමට නොහැකි උෂ්ණත්වයක් පෘථුවියේ මතුපිට පැවතීම. ඒ නිසා මහාමේරුව අවට තියෙන ශාස්ත්‍රීයත්වය සිඳී බිඳී ගිහිල්ලා කාන්තාරකරණයට මහාමේරුවත් ලක් වෙනවා කියලා තමයි බුදුදහමේ සඳහන් කරලා තියෙන්නේ. මෙහෙම තවත් වසර 100,000ක් යනකොට හතරවෙනි ඉරත් පෘථුවියට පායනවා. මේ කාලය වන විට පංචමහා බිල් සිඳී යාම ආරම්භ වෙනවා. ඒ වගේම තමයි පංචමහා ගංගාවන් සිඳී යාමත් මේ කාල පරිච්ඡේදයේ සිදු වෙනවා. මේ කාලය වන විට ඊතා ශාස්ත්‍රීයව පැවති පළතුරු වනාන්තර වලින් විශාල පරිසර භූමි භාග වලින් පැවති මහාමේරු පර්වතය වියලී ගිය කාන්තාරයක් ලෙස දැක ගන්න පුළුවන්. මෙහෙම කාලයක් ගත වන විට පස්වන ඉරත් පායනවා කියලා දක්වලා තියෙනවා. ඉතින් මෙන්න මේ කාලය වන විට දෙවිවරුන්ට එහි පීඩාව අත්විඳින්න ලැබෙනවා කියලා තමයි දක්වලා තියෙන්නේ. ඒකට හේතුව තමයි දෙවිවරුන් තමන්ගේ කාමභෝගී ජීවිතය ගත කිරීමේදී පංචමහා බිල් වලින් පවා ජලය ලබාගෙන තියෙනවා. ඉතින් පංචමහා බිල් සිඳී යාම නිසා දෙවිවරුන් තුල රාගය, දේශය, කෝපය, වෛරය ආදී සිතුවිලි පහළ වීම නිසා ඔවුන් දිව්‍ය ලෝකවලින් චුත වෙලා සතර අපායට වැටිලා ජීවත් වෙනවා කියලා දක්වලා තියෙනවා. මේ කාල පරිච්ඡේදය අවසන් වෙලා තවත් වසර 100,000ක් ගත වන විට 6 වෙනි ඉරත් මේ පෘථුවියට පායනවා. මේ කාල පරිච්ඡේදය වන විට පෘථුවියෙන් 4/3ක් වසාගෙන පැවති ජලය සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඒවා වියලි කාන්තාර ලෙස දිස් වෙනවා.
සූර්යයන් 6 දෙනෙකුගේ රශ්මිය පෘථුවියට වැටෙන කාල පරිච්ඡේදයේදී මහා මේරු පර්වතයේ 4 දිශාවෙන් විශාල දුම් කඳක් නැගෙමින් පෘථුවි තලය ඒ වගේම තමයි දිව්‍ය තලය පුරා මෙම දුම් පැතිරෙනවා කියලා දක්වලා තියෙනවා. මෙතෙක් කාලයක් දිව්‍ය තලවල මනුෂ්‍ය තලවල වාසය කරපු දෙවිවරුන් මිනිසුන් අපාගාමී වෙලා ඔවුන් අපායේ ජීවත් වෙමින් කල්ගත කරනවා කියලා බෞද්ධ අටුවාවේ සඳහන් වෙනවා. මේ ආකාරයට වසර 100,000ක් යන විට මනුෂ්‍ය ලෝකයට 7 වෙනි ඉර පායනවා. මේ කාලය වන විට 4 දෙසින් දුම් දමමින් පැවති මහා මේරු පර්වතය ගිනි ගැනීම ආරම්භ වෙනවා. ඒ කෙසේ දෙයත් යොදුන් 1,68,000ක් පවන විශාල මහා මේරු පර්වතය පෘථිවිය මතට කඩා වැටෙන බවත් ගිතෙල් ගිනි තැබූ විට කිසිවක් ඉතිරි නොවි විනාශ වෙයි යන්නාසේ මහා මේරු පර්වතයත් ගිනිගෙන දැවෙමින් යන අතර අවසානයේ අලු ගොඩක්වත් දැකගත නොහැකි වන ආකාරයට ගිනිගෙන අවසාන වන ආකාරය බුදුදහමේ විස්තර කර තිබෙනවා. මේ ආකාරයට මහා මේරු පර්වතය විනාශ වී යාම බෞද්ධ පොත්පත්වල සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක හරහා අපිට ගන්න පුළුවන් එකම දේ තමයි අපි ಜಾති ආගම් ભેද වශයෙන් ඉඩකඩම් අල්ලා ගැනීම, ඒ වගේම තමයි Tamanට භුක්ති විඳීම සඳහා අධික සැප සම්පත් විඳීම, මේ ආදී සියල්ලෙන්ම කිසිම ප්‍රයෝජනයක් නොලැබෙන බව අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා.